අපිම කියන්න මහන්න ඕන ඉතින්. ආයුර්වේද ක්‍රීම් වෛද්‍යවරු ගැන කතා කරේ. ධම්මික පැණිය ආව වෙලා ජය හැසිරිච් විදිය කොහොමද හැම ශේෂ්ත්‍රෙම ඉන්නවනේ මේ භවපණ්ඩිතයෝ ටිකක්. බුද්ධි මට්ටමක් තියෙනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන්. ඩයග්නොසිස් මත සම්පූර්ණ ට්‍රීට්මන්ට් එක වෙනස්. ඉන්දියාවේ පශ්චාත් උපාධි සම්පූර්ණ කරලා අපි කොච්චර තහවුරු කරත් වැඩක් නැහැ. ආයුර්වේදික කාණ්ඩය ඇතුළේ හොරු ටිකක් ඉන්නවා. පෝලිංග හැලිටේ එසේ මෙසේ මිනිස්සුත් නෙමෙයි. ඔතන ආයුර්වේද වෛද්‍යවරුත් හිටියා, පටිඝ වෛද්‍යවරුත් හිටියා, කන්සල්ටන්ට්ලත් හිටියා. බෙහෙත දැනගත්ත බලියට බෙහෙත් කරන්න පුළුවන් කියලා කවුරු. ආයුර්වේද රෝහලකට යන්න ඔය වගේ ලෙඩක් තියෙන. හලෝ. ඉතින් කොහොමද? දැන් වෙලා කීයද මචං? දැන් වෙලාව ඇවිල්ලා 6:35යි. අපිට 11:04 වෙලා. මධ්‍යම රාත්‍රියට තව පොඩි ප්‍රමාණයක වෙලාවක් තියෙනවා. හරි මේ මොකද වෙන්නේ ලංකාවේ මොනවද අලුත් නිවුස් තියෙන්නේ? අලුත් නිවුස් නෙවෙයි දැන් ටිකක් පරණ නිවුස් එකක් තියෙනවා. ડોක්ටර් කේස් එක ආ. යනවනේ. හ්ම්. ජබුරේ. මේ ජබුර කොහොමද සෙමි ලක්ෂරනේ. මේ ඔව්. සෙමි ලක්ෂරේ සෙමි ගවර්න්මන්ට්නේ. මේ සෙමි ලක්ෂරිත් ඇති නේද? ඔව් සෙමි ලක්ෂරි වගේ පොඩි ගතියකුත් තියෙනවා නේ ඒක. ඒනානේ මේ සෙමි ගවර්න්මන්ට් මේ කොහොමද යන්නේ? එතකොට ඒකේ අර ડોක්ටර් කෙනෙක් එළියෙන් බෙහෙත් ලිව්වා හැබැයි ඒකේ මේ නීති සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවලුනේ. හ්ම්. මම දැක්ක ડોක්ටර්ස්ලා කියනවා මේ නීති සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ බෙහෙත් නැති එකේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ ගින්නන එකේ ප්‍රශ්නේ තියෙනවා. මම දැක්ක නියෝජ්‍ය ඇමති වෛද්‍යතුමන් කියනවා එහෙම ගැටලුවක් නැහැ. එම වෛද්‍යවරුන්ට ගන්න පුළුවන් කියලා. හැබැයි වෛද්‍යවරු කියලා තිබ්බා යුනියන් එකකින්. එහෙම මේ හරියට යට කටවචනෙන් කිව්වට බෑ. ඒකට අදාළ මොකක් හරි මේ ඩොකියුමන්ට් එක හරියට දෙන්න කියලා. ওই ප්‍රශ්නේ ඉතින් අපෙත් තියෙනවනේ. බෙහෙත් නෑනේ ඉතින් හොස්පිටල් වල තියෙනවා විතරක් ඔව්. දෙන්න විදියක් නෑ. පංචකර්මයක් කරන්න බෑ. ඔය ගැටලුව තියෙනවනේ. එතකොට ඒක ගද්දි ලොකු කේස් වෙනවා. ගොඩක් වෙලාවට හොස්පිටල් වල මේ අංග උපාංග ඉඳන් මේ රන් වෙන්නේ පේෂන්ට්ලා මේගේ ඩොනේෂන්ස් වලින්. ඉතින් අංගෝපාංග විතරක් නෙමෙයි මචං මේ දැන් සමහරලාට ගෑස් සිලින්ඩර් ඉවර වෙනකොට ඩොනේට් ඔව්. කරලා යනවනේ මිනිස්සු ගෑස් සිලින්ඩර්. බැටරි කෑල්ල ඉඳන්. ඕ ඉතින් ගවර්න්මන්ට් එක ඒවත් බලන්න ඕන දැන් ඕ වගේ කරනවට කරන්න කලින් හැබැයි මම මේකේ දැක්කා මේ අපි මෙහෙමයි දැන් අපි මේකට අදහස් ප්‍රකාශ කරද්දී චුට්ටක් කල්පනා කරලා ප්‍රකාශ කරන්න මොකද අධිකරණ කටයුත්තක් යන නිසා හ්ම්. අපි සෑහෙන කල්පනා වෙනවා කල්පනාකාරී වෙනවා මේ ඒවට අදහස් ප්‍රකාශ කරනකොට ඒකේ මම දැක්කා මේ මිලදී ගන්න පුළුවන් සමහර දේවල් එතන තියද්දී ඔව්. එළියෙන් ගන්න කියනවා කියලා ඊට වඩා ලොකු ගාණකට රුපියල් 10,000කට 15,000කට ගන්න පුළුවන්කම තියෙන එක සාමාන්‍ය ලක්ෂයකට එකමාරකට දෙකකට වගේ ලින් ගන්න එක ඔය කියලා මම දැක්කා. අපි තියව දන්නේ ඇත්තද බොරුද කියලා. කතන්දරේ අධිකරණයෙන් ඉතින් ඔප්පු වෙනකන් ඉතින් අපි චුට්ටක් ඉමු නේද? ඕක නැත්තම් මොකද වෙන්නේ? අර සාෆිගේ ප්‍රශ්නේ වගේ වුණොත් අධිකරණයෙන් ඔව්. ඔප්පු වෙන කලින් මිනිස්සයා වැරදිකාරයා කරන එක හරි. වැරදි කාර්යය කරලා මීඩියා වලින් ගහලා මේවා කරලා එයාගේ ළමයා මෙහෙනේ කුරුණෑ ගන්න ළමයාට මේවට වෙන ස්කෝල් වලට යන්න ගිහිල්ලා ඒක කොච්චර කට්ටක් කන්නේ නැද්ද මේ පවුල් මේ මානසික ළමයි ඒකනේ. මම එහෙම වෙලාවත් මං හිතන්නේ ඕලෙවල් තමයි ඒ මෙඩිසින් නේ. ළමයා මෙඩිසින් නේ මෙඩිසින් සිලෙක්ට් එහෙම වෙනවා මම හිතන්නේ. ඔව් කොහොම හරි එහෙම ලොකුම ඇචීව්මන්ට් එකකුත් ගත්තා ඉතින් හ්ම්. මේ ඊට පස්සේ මොකද යෝජී කෙනෙක්නේ කන්සල්ටන්ට් කෙනෙක් එතකොට ඒ මිනිස්යාගේ මේ අවුරුද්දකට කොහෙද වැඩ අවුරුද්දකට කොහෙද වැඩ ගත්තේ නැහැ වැඩ දානම් කරලා තිබ්බා ඊට පස්සේ අන්තිමට වැඩ ගන්නෙ නැතුව අන්තිමට මේ නියෝග කරා මේවා ගෙවන්න කියලා. එතකොට ඔය පොඩි මොකක් හරි මේකකට කොච්චර පාඩුවක්ද ඒ මිනිස්යාට පවුලට ඒ මිනිස්යාට මිනිස්යාගේ පවුලට දසරාටට මේ රටේ මිනිස්සුන්ට කොච්චර පාඩුවක්ද නිකම් බදු මුදල් දුන්නා වගේ කන්න උනේ. ඔව් එකපාරක් මම සාවිව දැකලා තියෙනවා මහවීදිය ළඟදී. ආ. එයාගේ වාහනේ ඩ්‍රයිවර්ත් එක්ක යනකොට මේ මම දැකලා තියෙනවා මේ එතන වෙළඳ කවුරු හරි කට්ටිය කීප දෙනෙක් එයාත් එක්ක කතා කරගෙන ඉන්න මම බැලුවා මොකද්ද මේ එකතු වෙලා කට්ටිය එකතු වෙලා කෙනෙක් එක්ක කතා කරන්නේ කියලා. බලපුවාම හ්ම්. ඒ ડોක්ටර් හිටියේ ඊට පස්සේ ඉතින් මේ මම ඉතින් මගේ ගමන ගියා මමත් කතා කරන්න ගියේ නෑ මම මගේ ගමන ගියා එයා දැකලා තියෙනවා පව් ඉතින් එහෙම වෙච්ච එකනේ ඒ වෙලාවේදී ඔව්. දේශපාලන තත්ත්වයට එක්ක නේද තීරණය වෙන්නේ ඔක්කොම ඒක ඉතින් මේ
කී දෙනෙක් මේවා කරාද මේ මෙහෙම පැලෝපින් ටියුබ් එක මෙහෙම මේවා කරන්න පුළුවන් වතුර පොඩ්ඩක් අල්ලන් හිටියම් මේව නයි එකම මේවනේ ඒක ඒවා වෙන්නනේ කීටි ඒකේ ඒ ඒක දැන් අපි ප්‍රකාශ කරන අදහස සම්බන්ධව වගකීමක් ගන්න එපා. හ්ම් එතකොට දැන් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරපු ඒ ප්‍රකාශ නිකුත් කරපු අය ඒ සම්බන්ධ වගකීමක් ගැනීම වගවීම සම්බන්ධව මොකක්වත් කතා බහක් ආවෙත් නැහැ. ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ. නේ විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරු. ඕක සැහෙන්න කතා කර ඒ දැන් උතර තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ නැති විශේෂඥ අදහසක් කෙනෙකුට මතයක් පළ කරන එකයි විශේෂඥ මතයක් පළ කරන එකයි දෙක. එතකොට එහෙම මතයක් පළ කරනකොට එතන ඉන්න 2000ක් 3000ක් 5000ක් ළමයි ඒක විශ්වාස කරන අවස්ථාවක. එතකොට ඒකෙන් සමාජයට එන්න බලන් බලපෑම සෑහෙන වැඩි. එතකොට ඒ වගේ දේවල් සම්බන්ධව මොනවා හරි ප්‍රතිපාදන හැදෙන්න ඕන Tamanට අදාළ නොවන ක්ෂේත්‍රයක් සම්බන්ධ මත පළ කරන දැන් ඒක අපිට ගොඩක් දකින්න හම්බෙනවා ඖෂධ සම්බන්ධ. සමහරලාට ඒ කියන්නේ නිසි හැදෑරීමක් නැති අය ඖෂධ නිකුත් කරනවා. ෆාමසි වලින් බෙහෙත් බඩු කඩවල් වලින් ලෙඩෙක් ඇවිල්ලා කිව්වහම ලෙඩාට බෙහෙත නිකුත් කරනවා ෆාමසිස්ට්. එහෙම නැත්නම් බෙහෙත් බඩු කඩේ බෙහෙත් බඩු කිරණ කෙනා. අර ඒ වගේ දේවල් ඉඳන්ම නියාමනය වෙන්න ඕන රටක ඉතින් ඒ කතාවත් එක්ක අව අතුරු කතාවක් නේ. හරි. ඒකත් එක්කව අතුරු කතා ඉතින් අතුරු කතා නම් තියෙනවා ඒ වගේ ඉතින් මේවා ගත්තම අර මේ මොනවද මේවා ගුලි ගුලි ඔන්න ගුලි ඒක වැදගත්ම දේ දැන් මම දැක්ක මේ ඒකට මදා නිවුස් එකක් අද දවසට හෙරොයින් පාවිච්චි කරනවලු ලක්ෂයක් ගංජා පාවිච්චි කරනවලු ලක්ෂ 3ක් දවසට ලංකාවේ. ඒතර දැන් ඕකට ඇතුළත් වෙන්න ඕන ඖෂධ අධිමාත්‍රාවෙන් භාවිතා කරන එක. එතකොට ගංජා ගුලි පාවිච්චි කරන එක. දැන් මදන මෝදකය කියලා ආයුර්වේදයේ තියෙන අපි ඒ ගැන චුට්ටක් කියමු. දැන් අපි දෙන්නම ආයුර්වේද වෛද්‍යවරු. එතකොට මේ අපි ඒක ගැන සෑහෙන හැදෑරීමකට පස්සේ මේ කතා කරන්නේ ගංජා පාවිච්චි කරන එක ආයුර්වේදයේ තියෙන ඖෂධයක්. එතකොට ඖෂධීය මාත්‍රාව ඉතාමත් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. අපි නිකන් තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම නිකන් ගම්මිරි සැටයක් විතර ප්‍රමාණයක් ගන්න ඕන එක හිතන්නකෝ නිකන් ලොකු ගුලියක් අරගෙන කනවා කියලා. එතකොට අධිමාත්‍රාව මේක හරියට නිකන් පැනඩෝල් දෙකක් බොන්න ඕනේ කෙනෙක් නිකන් පැනඩෝල් කාඩ් එකක් බොනවා වගේ වැඩක්. එතකොට ඒකෙන් එන අතුරු ආබාධවලට මොකද වෙන්නේ? එතකොට ඒ වගේ අතුරු ආබාධ සහිත ඖෂධයක් මේ කොහොමද කැමති කෙනෙකුට ඕන ඕන විදිහට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් හැදලා තියෙනවා. අපි කියමුකෝ හොරෙන් සිද්ධ වෙන්නේ කියලා. දැන් එහෙම එකක් නැහැනේ. දැන් Facebook එකේ ඇඩ් දානවා. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. ෆෝන් නම්බරයට කෝල් කරපුවාම ගෙදර ඩිලිවර් කරනවා. එතකොට ඒක ඖෂධේ ප්‍රවාහනය කරන්න, එතකොට ඩිලිවර් කරන්න ඒවට බලතල නිකුත් වෙන්නේ කොහොමද? එතකොට ගංජා දාලා ඖෂධයක් ඕන ඕන විදිහට ප්‍රවාහනය කරන්න පුළුවන් නීත්‍යානුකූලයි නම් ගංජා ප්‍රවාහනය නීත්‍යානුකූල නොවෙන්නේ කොහොමද? ඒකෙම අනිත් පැත්ත ගත්තොත් එහෙම නීත්‍යානුකූල නොවන ගංජා ප්‍රවාහනය කරලා අත්අඩංගුවට ගන්න පුළුවන් නම් ගංජා පාවිච්චි කරපු අත්නෝමතිකව විකුණන මත්ද්‍රව්‍යයක් කොහොමද කුරියර් සර්විස් එකකින් ගෙදරටම කුරියර් කරන්නේ? එතකොට පොලිසිය කොහොමද ඒක අහුවෙන්නේ නැතුව චෙක් වෙන්නේ නැතුව තියෙන්නේ? ඕවා ඉතින් නියාමනය වෙන්න ඕන. ඇයි ඕකත් එක්ක දැන් මේ අපි දැන් ඔය වෛද්‍යවරු ගැන කතා කරේ මේ එතන දැන් ඔය ඖෂධයක් නැත්තටම ඔය ඖෂධ විදියට එන ඖෂධ නිෂ්පාදනය කරන්න නිෂ්පාදනාගාරයක් විදියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕන. හරිද? එතකොට ඒක ඖෂධ සංග්‍රහය නැති ඖෂධයක් නම් වෙනම ලියාපදිංචි කරන්න ඕන. ඔය කාරණා දෙකටම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ලියාපදිංචි වෙච්ච කෙනෙක් අස්සම් කරන්න ඕන ඖෂධාගාරයටත් මේකද. එතකොට එයාට වගකීම තියෙනවා මේ Taman අස්සම් කරලා තියෙන ඒ කම්පැනි මොනවද කරන්නේ. එතකොට අපි දැන් වෛද්‍යවරුන්ගේ ඔය මේවනේ කතා කරගෙන එතකොට එතන ඒ මේකේ මේ වගේ ඉන්න වෛද්‍යවරුන්ටත් වගකීමක් තියෙනවා. වගකීම් පැහැරීමක් වෙනවා. අර විදිහට නිකුත් කිරීම සිද්ධ වෙනවා නේද? නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මම ඒක අර මේ ළඟදී මම පෝස්ට් එකකුත් දැම්මේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ආයුර්වේද, බටහිර,
පාරම්පරික හොඳ චැනලින් සෙන්ටර් එකක් දාන්න පුළුවන් බන්ධනාගාර. අනිවාර්යෙන් ඒ කියන්නේ ඒ කියන්නේ දැන් නීති මදි කතන්දර නෑ තියෙන නීති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. දැන් නීති මදි. පාරම් දැන් ඔව් මේවට නම් නීති මදි නෑ. කිසිසේත්ම නීති මදි නෑ. හ්ම් තියෙන නීති වැඩිත් එක්ක වැඩිත් සමහරලාට නේ. ඔව් අපිට එතකොට බෙහෙත් කරන්නත් අපිට බෙහෙත් අමාරුතත් ඇත්තේ කරන්නත් බෑ ඇත්තටම. නීතිය. ඔව් මේ දැන් ඔතන මේ ඊළඟ කතන්දරේ දැන් පාරම්පරික ලියාපදිංචිය දෙනකොට පාරම්පරික ලියාපදිංචිය ලංකාවේ ඉතුරු වෙන්නේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ පරම්පරාවෙන් පරම්පරාවට යන එක ආරක්ෂා කරගන්න ඕන නිසානේ. එතකොට සීයාගෙන් පුතාට ආව එක පුතාගෙන් ඒ පුතාගේ පුතාට යන එක ඒ වගේ එකක්නේ. ඒ වගේ ආරක්ෂා වීමක් තමයි. ඒ කියන්නේ පාරම්පරික දැනුම එකතු වෙන්න තමයි ආරක්ෂා වෙන්න තමයි ඒක නිර්මාණය කරන්නේ. හැබැයි අපි දැකලා තියෙනවා සමහර පාරම්පරික ලියාපදිංචි ගන්න වෛද්‍යවරු ඉන්න එයාගේ තාත්තා බස් ඩ්‍රයිවර්ස්ලා. එතකොට එයාගේ තාත්තා එක්ක ගොවියෙක්, එයාගේ තාත්තා එක්ක වෙලෙන්දෙක්, එයාගේ තාත්තා එක්ක රජසේවකයෙක්. එතකොට ඒ පරම්පරාවේ තාත්තවත් සීයවත් එයා එතනින් එහාට පරම්පරාවකවත් කෙනෙක් වෛද්‍යවරයෙක් නොවී ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක් නොවී. එතකොට ඒ වගේ අය කොහොමද පාරම්පරික ලියාපදිංචි ගන්නේ? එතකොට පැහැදිලිවම පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි අවභාවිතා කිරීමක්නේ. ඊළං කතන්දරේ තමයි දැන් පාරම්පරික වෛද්‍ය ලියාපදිංචියට පුරුදු වෙන්න පාරම්පරික වෛද්‍ය ලියාපදිංචිය කියලා කියන්නේ ඒගොල්ලොන්ට කැම්පස් එකට යන්න ඕනේ නැහැ වෛද්‍ය ක්‍රමේ නිසි විදිහට ඉගෙන ගන්න ඕනේ නැහැ. එතකොට ඒගොල්ලන්ට පාරම්පරික දැනුම තියෙනවා කියන පදනමින් මේ ලියාපදිංචි දෙන්නේ. එතකොට ඒ වගේ අයට ක්ලාස් කරන තැන් බිහි වෙලා තියෙනවා දැන්. එතකොට කෙනෙකුට පුළුවන් ක්ලාස් එකට ගිහිල්ලා ඒ පාඩම් ටික ඉගෙනගෙන එන පේපර් එකට හරි වයිවයකට හරි ඉගෙන වාචික ප්‍රශ්න වලට හරි මුහුණ දීලා පාරම්පරික ලියාපදිංචිය ගන්න. එතකොට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අවුරුදු 5ක් ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගෙන ෆුල් ටයිම් කෝස් එකක්. උදේට බෝඩ් ගිහිල්ලා හවසට ලෙක්චර්ස් ගිහිල්ලා රැට පාඩම් කරලා එක එක අනම් මනං කේෂීට් අනම් මන ලියන්න ඕනවා ලියලා සෑහෙන්න පාඩම් කරලා විභාග ලියලා අවුරුද්දක් ඉන්ටර්නුත් කරලා රෙජිස්ට්‍රේෂන් එක ගන්නකොට ආයුර්වේද වෛද්‍යවරයෙක් උපාධ්‍යාය ආයුර්වේද වෛද්‍යවරයෙක් කිසිම පාරම්පරික සම්බන්ධයක් නැති කිසිම වෛද්‍ය පදනමක් නැති කෙනෙක් මාස කිහිපයකින් ලියාපදිංචි ගන්න. එතකොට ගවර්න්මන්ට් එක බලන්න ඕන මේ එළියට එන කෙනෙක් ගනුදෙනු කරන්නේ රෝගීන් එක්ක. මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි ආයුර්වේද වෛද්‍යවරයෙක් හරි බටහිර වෛද්‍යවරයෙක් හරි යුනානි සිද්ධ හරි හෝමියෝපති හරි කවුරු හරි වෛද්‍යවරයෙක් බෙහෙත් කරන්නේ එකම ලෙඩ ටිකට. මොකද බටහිර වෛද්‍යවරයෙක් ගාවට යන ලෙඩේ දරුණු වෙන්නයි ඒ ලෙඩේම ආයුර්වේද වෛද්‍යවරයෙක් හරි පාරම්පරික වෛද්‍යවරයෙක් හරි ගාවට යනකොට ඒක සරල වෙන්නේ නැහැනේ. ලෙඩේ ලෙඩේමයි. ඒතකොට එකම රිස්ක් ෆැක්ටර් එක තියෙන්නේ. එතකොට ඒකේ තියෙන හානිකර මට්ටම එකම මට්ටමේ තියෙන්නේ. එතකොට ඒකට ප්‍රතිකාර කරන්න අර සමගාමී දැනුම් මට්ටමක් තියෙනවා. නිකම් බෙහෙත දැනගත්තා කියලා කෙනෙකුට ප්‍රතිකාර කරන්න බැහැ. මොකද හේතුව වෛද්‍යවරයෙක්ගේ කාර්යභාරයේ තියෙන රෝගය අඳුනගෙන බෙහෙත් නිකුත් කරන එක. එහෙම නැතුව මට පාරම්පරික වට්ටෝරුවක් තියෙනවා මෙන්න මේ ඖෂධය. ඒගොල්ලෝ ඖෂධ නිෂ්පාදකයෝ. ඖෂධයක් ගැන දන්නවා හෝ ඖෂධයක් තියෙනවා හෝ ඖෂධයක වට්ටෝරුවක් දන්නවා කියලා කියන්නේ ඔහු ඖෂධ නිෂ්පාදකයෙක්. හැබැයි වෛද්‍යවරයෙක් නම් ඕනම වෛද්‍ය ක්‍රමයක ඔහු රෝගය ගැන අඳුරගෙන තියෙන්න ඕන. රෝගීන් දැකලා තියෙන්න ඕන. රෝගයක් තව රෝගයක් එක්ක වෙනස් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒ රෝග අවස්ථාවේදී දෙන්න ඕන වෛද්‍ය නිර්දේශය මත දෙන්න ඕන ඖෂධය මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. එහෙම නැතුව බෙහෙත දැනගත්ත බලියට බෙහෙත් කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් එතන සෑහෙන ලෝක ප්‍රශ්න තියෙන උදාහරණයක් මම කියන්නම්. ගුද මාර්ගයෙන් ලේ පිටවීම හැම වෙලේම ආර්ශස් නෙමෙයි. සමහරලාට ඒක ගුද මාර්ගය ආශ්‍රිත ඇතිවන කාසිනෝම තත්ත්වයක්, පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමා සමහර වෙලාවල් වලදී හැම වෙලේම පපුවේ බර ගතිය, එතකොට සෙම වගේ ගතියක් දැනෙන එක හැම වෙලේම සෙම කියන එක නෙමෙයි. ඇස්ම නෙමෙයි. පීනස නෙමෙයි. එතකොට සමහර වෙලාවල් වලදී පෙනහළු ආශ්‍රිතව තියෙන එක පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. වෙනත් අධිවර්ධනයක් වෙන්න පුළුවන්. එතකොට ඒක හරියට ඩයග්නෝස් කරගන්න පුළුවන් වෙන්න ඕන.
එතකොට සමහර වෙලාවලදී කොන්දේ කැක්කුම විදිහට එන්නේ කොන්දේ කැක්කුමම නෙමෙයි. සමහරලාට වකුගඩු වල ඇති වෙලා තියෙන ආසාදන තත්ත්වය කොන්දේ කැක්කුමක් විදිහට එන්න පුළුවන්. එතකොට ඒ ටික වෙනස් කරගන්න වෛද්‍යවරයෙකුට අවබෝධය තියෙනවා. එහෙම නැතුව කොන්දේ කැක්කුමට තෙල් ටිකක් ගාන එක හරි කොන්දේ කැක්කුමට බාම්මක් ගාන එක හරි තේරුමක් නෑ. මම දැක්කා මේ ළඟදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් රිසර්ච් එකක් කරා කියලා ඊට දාපු බෙහෙත් එක. ධනිස් සමාරුවට හොඳයි කියලා. ආව්. දැහැන පබ්ලිෂ් කරනවා. එතකොට ධනිස් අමාරුවට හේතු වෙන හේතු කාරණාව හොයාගන්න ඕනේ මුලින්ම. කාට්ලේජ්ජගේ මොකක් හරි ප්‍රශ්නයක්ද ධනිසේ ගෙඩියක් ඇවිල්ලාද මම තේරෙන භාෂාවෙන් කියන්නේ. ඒතර මාංශ පේශියක මොකක් හරි ප්‍රශ්නයක්ද අස්ථි මොකක් හරි ප්‍රශ්නයක්ද. එතකොට කොහේ හරි ඒකට වැඩිලාද? කොහේ හරි වැදිලාද නැත්නම් රුමටොයිඩ් ආතරයිටිස් නිසා එතන වෙච්ච ආ. එකක්ද. එතකොට අන්න විෂ බීජයක් ඇතුල් වෙලාද මොකක් හරි. අන්න ඒ වගේ ධනිස කැක්කුමට හේතු හොයලා ඒකට අදාළ ට්‍රීට්මන්ට් එකට යන්න ඕනේ. එහෙම නැතුව ධනිස් කැක්කුමට බෙහෙත් එකක් නිර්මාණය කරනවා කියන්නේ විශ්වවිද්‍යාලයකින් මට හිතාගන්න බෑ. විශ්වවිද්‍යාලයකින් ධනිස් කැක්කුමට බෙහෙත්තයක් හදනවා. ඕක මම දැකලා තියෙන ආයුර්වේද සම්බන්ධ ඖෂධ නිෂ්පාදනය. ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය නේද? ඔව් ඒකනේ. ඒ කියන්නේ හරිම මේ සරල විදිහට තමයි ගන්නෙ මේ ආයුර්වේද ඖෂධ. එක්කෝ අවභාවිතා එක්කෝ නම අවභාවිතා කරනවත් දන්නේ නැහැ අපේ ඔව්. කැම්පස් එකේ. මේ නැත්තම් ඉතින් දැන් බලමු ඉතින් අපි අපේ මේ උපකුලපතිතුමාටත් කියලා බලමු මේ වගේ මේවා කරන්න එපයි කියලා නේ. ඔව් ඒක තමයි ඒක තමයි. දැන් එතකොට ඒව ගැන හොයන්න ඕනේ. දැන් නීත්‍යානුකූල ක්‍රමවේදයකට ගිහින් තියෙනවා නම් එහෙම ඖෂධ නිකුත් කරන එක සහ එහෙම ඖෂධ එළියට දාලා මෙහෙමයි මේ විශ්වවිද්‍යාලය පරීක්ෂණ කරා කියලා. එතකොට මේ පරීක්ෂණයෙන් ඔප්පු වුණේ කොහොමද කියන එක තහවුරු කරන්න ඕනේ. ධනිස් කැක්කුමට අදාළ සියලුම දේටම හරියනවා. මට සියලුම ධනිස් කැක්කුම් මේවයි කියලා. ඔව්. ඒක එකක්. ඒක එක වැරද්දක්. හරිද? හ්ම්. ඔය ඇඩ්වර්ටයිස් කරන එක ඒකත් වැරදි. ඔව්. ඒ ඇඩ්වර්ටයිසින් එක ඒක වැරදි. ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්ගෙන් ලිඛිත අවසරයක් තියෙන්න ඕන. අපි කියමු අවසරය ගත්තා කියලා. එතන අවසරය දීලා තියෙනවා නම් ඔය වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට ආයුර්වේද කෝඩ් එක මේ උල්ලංඝනය කරන. එතකොට ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්තුමා වැරදි. පේ කරලා ගන්න මේ පේ කරලා අවසර ගන්න ඕන ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න ටීවී එකේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න. ඔව්. ඊළඟ ඔහොම කරලා තාන ඔය ඇඩ් එක යන විදිය තාන. ඔව්. අනිත් එක දැන් ඊළඟට දැන් අපි දැක්කා ධම්මික පැණිය. ධම්මික පැණිය ආව වෙලාවේ රජය හැසිරිච්ච විදිය කොහොමද කියලා. හ්ම්. අපි කියමුකෝ දූෂිත රජයක් තිබුණේ කියලා. රජය හැසිරිච්ච විදිය ජනතාව එක බාරගත්ත විදිය. ධම්මික කියන පුද්ගලයාට වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කිසිම හැදෑරීමක් නැහැ. එයා නිකුත් කරන ඖෂධයක් ගන්න තරමට මිනිස්සු ඒක පිළිගන්නවා කියලා කියන්නේ. පෝලිං ගහලා බෙහෙත් ගන්න. ඒක මේ පෝලිං හැලිටේ මේ මිනිස්සුත් නෙමෙයි ඔතන ආයුර්වේද වෛද්‍යවරුත් හිටියා පටිඝ වෛද්‍යවරුත් හිටියා කන්සල්ටන්ට්ලත් හිටියා. හිටියා. එතකොට ඒ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැද්ද මෙතන ප්‍රශ්නයක් වෙන්නේ කියලා? ඒ කියන්නේ ලංකාව ඇතුලේ වෙන්නේ විශේෂයෙන්ම ආයුර්වේද අවභාවිතාවෙම සිද්ධ වෙන්නේ. කවුරු හරි කෙනෙක් එනවා මොන හරි එකක් හදනවා. ඒක විකුණලා සල්ලි ටික හොයාගන්නවා. සල්ලි ටික හොයාගෙන ඉවර වෙන කාලේ වෙනකොට අවු වෙනවා අරක බොරු දෙයක් කියලා. ඊට පස්සේ මොන ඇක්ෂන් එකක් ගත්තත් වැඩක් නෑ. අර මිනිස්සු සල්ලි ටික හොයාගෙන ඉවරයි. ඉවර. එතකොට දවසින් දවස විනාශ වෙන්නේ ආයුර්වේද සම්බන්ධ තියෙන විශ්වාසය. අපි කොච්චර හොඳයි කියලා කිව්වත් අපි කොච්චර තහවුරු කරත් වැඩක් නෑ. ආයුර්වේදික කාණ්ඩය ඇතුලේ හොරු ටිකක් ඉන්නවනම්. දැන් ඒක හරියට නිකන් අර කිරි කොච්චර කලයක් තිබ්බත් වැඩක් නෑ. ගොම චුට්ටක් වැටුණා නම් ඇති. නෑ ඒ වගේම වැඩක් දැන් ඔය තමයි මේ ආ ඒ වගේම වැඩක් තමයි මේ වෙන්නේ. දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ ලොකු ඒගොල්ලෝ හොඳ කීර්ති නාමයක් සමාජය ඇතුලේ හදාගෙන තිනවා ආයුර්වේද වෛද්‍යවරු වෙන අපිට වඩා. මම කියන අපේ ක්ෂේත්‍රයට වඩා. හැබැයි ඒ ක්ෂේත්‍රයේ ඇතුලේ මේ වගේ දේවල් දිගින් දිගට වෙනකොට හිතන්නකෝ ඊටමත් පොඩි මුදලකට තියෙන දෙයක් ඊටමත් ඉහළ මිලකට එළියෙන් ගන්න කියලා කියනවා නම් එතකොට තමන් ළඟට එන රෝගියාට අනවශ්‍ය විදිහට ප්‍රතිකාර නිකුත් කරනවා නම් එයාගේ අධික මුදලක් ලබා ගන්නවා නම් එතකොට එහෙම වෙනකොට සමාජය ඇතුලේ තියෙන පිළිගැනීම කීර්තිනාමයේ හානි වුණොත් යම්කිසි කාලයක් වෙනකොට එනවා වෛද්‍යුරු සම්බන්ධ සමාජය ඇතුලේ පිළිකුලක් ඇති වෙන එක. හරියට මේ දේශපාලකයන්ට ඇති වුණා වාගේ. පහුගිය කාලේ ඔය මොකක්ද ස්ට්‍රයික් වලදී
මං මේ ළඟදී දැක්ක යාළුවගේ මේ අමතර සේවා දීමනාව ගැන දාලා තිබ්බ එකක් මේ ඒකෙති ඔය අලුතෙන් දුන්න ගාන ගැන මේක තිබ්බා මං හරියට ඒක බැලුවේ නෑ. දැන් ඒකෙදී ආවනේ ලොකු මහජන විරෝධයක් වෛද්‍යවරුන්ට. එතකොට ඒ මහජන විරෝධය නම් පොඩි ආටිෆිෂල් හැදුව ගතියකුත් තියෙනවා. මේ ඒවා කිව්වම ඉතින් අපේ කට්ටිය තරහ යනවනේ. එහෙනම් කොහොම හරි මහජන විරෝධයක් ආවනේ. එතකොට ඔය ඒවා හොඳ නෑ. දැන් එහෙම වෙන එක මේවා කිව්වා වගේ එහෙම වෙන එක හොඳ නෑ. අනිත් කාරණාව අපි දැන් ඔය කතා කරගෙන ආව මේ ඔය ගුලි වගේ කේස් එක. ඔක කියන්නේ කාමේශ්වරී රසායනය කියලා නේද? රසායන ඖෂධයන්. එතකොට රසායන ඖෂධයක් දෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ ප්‍රතිකාරවල අග හරි. ඒ කියන්නේ සුපීරියර් මේ ට්‍රීට්මන්ට් එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට යන්නේ. හරිද? කාමේශ්වරී රසායනය කියන්නේ මේ අර පරණ අපේ පොත් තියෙන්නේ. පොත්වල බයිසජ්‍ය රත්නාවලිය තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙයාලා ඒක යූස් කරන නිකන් බ්‍රෑන්ඩ් නේම් එකක් වගේ. බ්‍රෑන්ඩ් නේම් එකක් නෙවෙයි ඒක. ඒක ඖෂධයක්. ඖෂධයක නමක් කියලා එහෙම ඔය විදිහට යන මේ ඇඩ්වර්ටයිස්මන්ට් ඒවා තනිකරම කියන්නේ නීති විරෝධී. ඔය සමාගම් වල මේවා තහනම් කරන්න පුළුවන්. හරිද? දැන් ඔකට අපිට ලොකු මේ බ්ලේම් එකක් ගන්න වෙනවා ඔය ගුලි වලට විරුද්ධව මේවා කරගෙන. මම පහුගිය කාලෙම ඔය ගෝවට විරුද්ධව විවිධ තැන්වල කමෙන්ට් දැම්මා, පෝස්ට් දැම්මා. මාර මාර ලොකු පිරිසක් ඒකට විරුද්ධව මේ බයිනවා. ඉතින් අය කුණුහරුපෙන්ම බයිනවා. හරිද? ඒ කියන්නේ දැන් හොඳ නෑ කියලා දෙයක් හොඳ නෑ කියලා මේ කියන එක අවුල්. මට තේරෙනවා. නේ? අපි දැන් දන්න දේනේ. දැන් සමහර ඒ ඇසෙමට සමහර උගන්නන්නත් තියෙනවා. එතකොට තමයි මලපයි. එතකොට තමයි මලපයි. එහෙමත් ඉන්නවා. මේ ඒ වුණාට ඉතින් ක්‍රීම්. ඔව් ක්‍රීම්. ඊළඟ ක්‍රීම් දැන් ආයුර්වේද ක්‍රීම් කියලා එක එක જાති ක්‍රීම් හදලා විකුණන්න ඕන තරම් නිදහසක් දෙන එක මම හිතන්නේ එක සමාජය කරන සෑහෙන ලොකු කරදරයක් අසාධාරණයක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන එක. ඒ වගේ අතුරුආබාධ මොනවද තියෙන්නේ. ඒතකොට ඒ වගේ නිසි පර්යේෂණයක් යන්න ඕන. ඒකත් එහෙම නෙయ్య. ඒකටත් අවස්ථාව දීලා නැහැ. නීති තියෙනවා. නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි. එතකොට මේ දැන් වර්තමාන ආණ්ඩුවේ කියන්න තියෙන්නේ දැන් සෞඛ්‍ය කියන එක ආරක්ෂා කරන්න ඕන නම් මහජන සෞඛ්‍ය කියන එක ආරක්ෂා කරන්න ඕන නම් මහජනයා රෝගී වෙන්න තියෙන අවස්ථා ටික නැති කරන්න ඕනේ. නැති කරන්න පුළුවන් අවස්ථා ටිකක් තියෙනවනේ. ඕක නිකන් දැන් අපි දන්නවනේ වයින් වැස්ස කාලෙට හැමෝම ඇවිල්ලා PHI ඇවිල්ලා ඩෙන්ගු බෝ වෙනවද මේවා ටික චෙක් කරනවනේ. ඒයි. ඒ කියන්නේ නිදාන කාරණාව. ඩෙන්ගු වලින් මිනිස්සු මැරෙන්න තියෙන හේතු කාරණාව අයින් කරනවා. ඉතින් මේ වගේ නීති තියෙනවා. ඒවට නීති තියෙනවනේ. මේකක් තිබ්බොත් දඩ ගහනවා. හරි මොන හරි නීති වගේක් තියෙනවනේ. ඉතින් මේකෙදිත් නීති ඕන තරම් හදලා තියෙන්නේ. ආය අර ඉස්සර කියනවා වගේ මේ අපි නීති නැත්තම් නීති අලුතෙන් හදන්න. ඒ වගේ බයිලා කතන්දර කරන්න දෙයක් නැහැ. හොඳ නීති ටිකක් තියෙනවා. අලුත් පනතත් එක්ක හොඳම නීති ටිකක් තියෙනවා. තියෙන්නේ මේ නීති ටික ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ මේවා මේ කරන අය ටික අල්ලන්න තියෙන්නේ. හරිද? මේ එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා. මේ සෞඛ්‍ය පිරිහුණාට පස්සේ ආයෙත් බදු මුදල්ම තමයි ඒකට වැය වෙන්නේ. අනිත් එක නියාමනයක් කරනවා. නියාමනයක් කරන්න ඕනේ කියලා කියන්නේ දැන් ඕන කවුරු හරි කෙනෙකුට වෛද්‍ය ක්‍රමයක් හදාරන්න ඕන නම් ඒකට අවශ්‍ය අවකාශය හදලා දෙන්න ඕන. ඕනම කෙනෙකුට මං කියන්නේ. මම පුද්ගලිකව හිතන දෙයක් කවුරු හරි කෙනෙක් අවුරුදු 10ක් 15ක් 20ක් ලියාපදිංචියක්වත් නැතුව හොරට බෙහෙත් කර කර ඉන්නවා නම් ඒ මනුස්සයා සෑහෙන ටැලන්ටඩ්. ඒ මනුස්සයා ඉගෙනගෙන නැහැ. ඒ මනුස්සයා තනියම අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ මනුස්සයා තනියම ලෙඩේ ඩයග්නෝස් කරගෙන ඒකට දෙන්න ඕනේ බෙහෙත් එකක් හොයාගෙන අවුරුදු 10ක් 15ක් තිස්සේ මිනිස්සුන්ගේ විශ්වාසය රැකගෙන බෙහෙත් කරනවා කියන්නේ ඒ මනුස්සයා මාර ටැලන්ටඩ්. ගවර්න්මන්ට් එක කරන්න ඕනේ ඒ වගේ මිනිස්සුන්ට. කියන වෛද්‍යවරයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න මිනිස්සුන්ට වෛද්‍යවරයෙක් වෙන්න නිසි පාත්වය එකක් හදලා දෙන එක. මං කියන ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්න කැමති නම් කෙනෙක් එයාට ඉගෙන ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. ගවර්න්මන්ට් හොස්පිටල් වල මදි නම් ගවර්න්මන්ට් විශ්වවිද්‍යාල වල මදි නම් ඒකට අදාළ වපසරිය. එතකොට ඒගොල්ලන්ට වෙනම ඉන්ස්ටිටියුට් එකක් ගවර්න්මන්ට් එක මැදිහත් වෙලා හොඳ නියාමනයක් එක්ක යම්කිසි කාල සීමාවක් උපාධියකට සමාන වෙන කාල සීමාවක් ඒ අදාළ හොඳ හැදෑරීමක් කරන්න පුළුවන් කාල සීමාවක්
ඇති කරන එක. කවුරුහරි කෙනෙකුට හිතෙනවා නම් නෑ ආයුර්වේද වෛද්‍යවරයෙකුට එච්චර එහෙම අධ්‍යාපනයක් ඕන නැහැ කියලා. එහෙනම් අර විශ්වවිද්‍යාල අවුරුදු 5ක් උගන්වන ටික නිකන් නාස්ති කරන්න ඕනේ නෑ. කාලය, ශ්‍රමය, සල්ලි හැම එකම නාස්ති කරන්න ඕනේ නෑ. ඒගොල්ලොන්ටත් අර විදිහටම වැඩේ කරගන්න දීලා කැම්පස් ටිකත් වහලා දැම්මම නම් හරි. ඒකනේ වෙන්න ඕනේ. මාත් කියන්නේ කැම්පස් ටික වහලා දැම්ම නම් හරි. ඔව් දැන් ඒ කියන්නේ මේ 200ක් විතර අවුරුද්දකට ඔව් 200ක් විතර එක ළමයිට ලක්ෂ 50 ගානේ. එතකොට එක අවුරුද්දක බැච් 5ක් ඉන්නවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1000ක් විතර 1000කට වඩානේ. ඔව් ආසන්න වශයෙන් එක අවුරුද්දකට ඉගෙන ගන්නවා 1500ක් විතර. හ්ම් හරිද? සම්පූර්ණ ඔක්කොම. මේ අවුරුදු 5 ওই විශ්වවිද්‍යාල හැම එකෙම. එතකොට එක්කෙනෙක්ට යනවා මේ ලක්ෂ 50. හරිද? එතකොට කෝටි මේ 750. ඔව් එතකොට හිතන්නකො කොච්චර ලොකු මේ මුදලක්ද වැය කරන්න කියලා. එතකොට එච්චර මුදල් වැය කරලා හදලා උපාධිධාරයෙන් හදලා කොහේවත් ඉන්න අය බෙහෙත් කරලා ආය ලංකාවේ මිනිස්සු ලෙඩ වෙනවනම් කොහේවත් ඉන්න මිනිස්සු Tamanට හිතෙන දෙයක් දීලා මේ කවුරු හරි හීනෙන් කිව්වා කියලා බෙහෙතක් හරි නැත්නම් වෙන මොකක් හරි කරලා හ්ම් මේ ලංකාවේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය අය හානි කරනවා නම් ඉතින් ඇත්තට මරණ දේවල් ටික කරන්න ඕනේ නැහැනේ. සහ ඒ මේවා වෙච්ච අය ඉද්දි හරිද? උපාධියක් තියෙන ඒ නිවැරදි විදිහට ඉගෙන ගත්ත WHO එක පිළිගන්න විදිහකට ඉන්දියාවේ CCIM එක පිළිගන්න විදිහට හදපු උපාධිධාරීන් ටිකක් ඉද්දි සහ සත්‍ය පාරම්පරික කියලා හඳුනාගත්ත පාරම්පරික වෛද්‍යවරු ටිකක් ඉද්දි පරම්පරා මේ පෙළවලක් තියද්දී ඔව් පරම්පරා පෙළවලා තියෙන මේ වෛද්‍යවරු ඉද්දි ඊට පස්සේ අර විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට උගන්වන ඉන්දියාවේ මේ පශ්චාත් උපාධි සම්පූර්ණ කරලා ආව ආචාර්යවරු ඉද්දි කවුරු හරි හීනෙන් කිව්ව එකක් නම් ගවර්න්මන්ට් එක මැදිහත් වෙලා මිනිසුන්ට දෙන්නේ නැහැ. ඇත්තටම අර කරන වියදම අපරාධයි. ඒ ටික වහලා දැම්මනම් ඒ ළමයිට වෙන මොකකට හරි යනවා. ඒක ඇරලා තියෙන හින්දානේ කවුරු හරි යන්නේ ඔකට. ඔව් නෑ ඒක අයින් කරලා දැම්මම ඉවරයි. ගවර්න්මන්ට් එක තේරුම් ගන්න ඕනේ ඕනේ මොනවද එපා මොනවද කියලා. ඔව්. ඕන ටික තියාන එපා ටික අයින් සහ කොච්චර ඕනද කියලා. දැන් ඕන එකත් කොච්චර ඕනද කියලා. ඔව් අපි අවුරුදු 5කින් ඔව් මෙච්චරක් ඕනද අපිට? නැත්තම් මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ සෙල්ලම් කරන්නේ. ඒක හදාරනුන්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනවා. මුගේ මෙහෙ ගන්නුන්ගේ ඒගොල්ලන්ට ඒක ජීවිතත් එක්ක සෙල්ලම් ඔක කරනවා. දැන් ඕකේ මේ මාර වැඩක් වුණා දැන් මම මෙහෙ ආවට පස්සේ මම එක තැනක මම සාමාන්‍යයෙන් අදහස් දක්වන්න යන්නේ නැහැ මොකද මේ ඒක මානසික නිදහසට හරි අමාරුයි. මම සාමාන්‍යයෙන් ආයුර්වේදයේ සම්බන්ධව මොනවා හරි අදහස් ඉල්ලලා තියෙන තැනක මම අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද ඒක හරි අමාරුයි. මොකද ඒවට යන රිප්ලයි කමෙන්ට්. ඒක වෙලාවකදී මම ඔය වගේ එක්කන කමෙන්ට් කරාට පස්සේ වෙනත් වෛද්‍යකමක වෛද්‍යරු කණ්ඩායමක් ඇවිල්ලා මට කමෙන්ට් කරා. ඉතින් මේ තේරුමක් නැහැ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඕන නැහැ. ඒක මහා නිකන් බොරුවක් කරන්නේ එහෙම කියලා. මට තියෙන ප්‍රශ්නේ බොරුවක් කරනවා නම් දැන් අර සයිටම් එක වැහුවා වගේ ඇයි බැරි බටහිර වෛද්‍යවරුන්ට හරි GMO එකට හරි වෙනත් වෛද්‍ය වෘත්තිකයන්ට හරි වෙනත් වෛද්‍ය ක්‍රමයක් හදාරන වෛද්‍ය වෘත්තිකයන්ට හරි ඇයි බැරි පිකට් එකක් කරලා ලොකු අරගලයක් ඇති කරලා ඇයි බැරි ආයුර්වේද වෛද්‍ය වෘත්තිය බොරු නම් ආයුර්වේද වෛද්‍ය උපාධිය තහනම් කරන්න කොළඹ නෑ විශ්වවිද්‍යාලය දෙනවා. ඕක වෙලා තින්නේ ඔය හැම ශේෂ්ත්‍රෙම ඉන්නානේ මහ පණ්ඩිතයෝ ටිකක්. ඒ කියන්නේ මේ මම දොස්තර වුණාම නැත්තම් මම වෙන මොකක් කවුන්ටන්ට් කෙනෙක් වුණාම මම වෙන කවුරු හරි නිකන් සමාජයේ දැන් ලංකාවේ ඇතුලේ පිළිගන්නවා ඉසලගෙන වෘත්තියක් කරද්දී ඒ මනුස්සයා හිතන ඒ මනුස්සයා සියලුම දේ දන්නවා කියලා. ඒ කියන්නේ අර මේ කාලගුණේ ඉඳන් පස දක්වා සියලුම දේවල් උඩේ ඉඳන් පහළට ඔක්කොම දේවල් දන්නවා කියලා හිතා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ වගේ ඔපිනියන් දෙන්න යනවා. පාදිනිය ඒක ගැන කියන්න කි. ඔව් පාදිනිය කියන්නේ කියන්නේ ඩොක්ටර් පුදුම ගෞරවයක් තියෙනවා. මම හිතන්නේ ඒ කාලෙද්දී හිටියේ මේ පීඩියාට්‍රික් නියුරෝසර්ජන්ලා මම හිතන්නේ එයයි තව කවුරු විතරක් හරි එයා විතරක් හරි ඔන්නෝම එන්න කීප දෙනෙක් හිටපු මේකක්. ඉතින් ආයේ මේ මනුස්සයාට සම කරන්නවත් ලං කරන්නවත් බෑ ඒ යති. ඒ ඔක්කොම නාස්ති කරගත්තා අර මේ
වෙන වෙන මේ බහූත වැඩ හින්දා. ඔය ඒ හින්දා තමයි මාත් ඔය කියන කතාව දැක්ක මාත් ඔය කීප දෙනෙක් එක්කම මේ පොඩ්ඩක් ඔය සමාජ මැද්දේ එල්ලලා තියෙනවා. මං කිව්වේ හරි ඕක මේක අවුල් නම් මේක බොරු නම් හරි ඕනම එකක් මේක වැඩක් නැත්තම් මම කිව්වා මේ ඒ කියන්නේ ඔය වැඩක් කරන්න පුළුවන් අයත් නෙවෙයි. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් අය නෙවෙයි නිකන් කියවනවා විතරයි. ඔව්. මං කිව්වා කියවන්න ඕනේ නැහැ. මේක අවුල් නම් මේක වහන්න ඕන. වහන්න ඕන විදිය මං කියන්නම්. මං ඔව්. කියන විදියට කරන්න ඕක වහන්න පුළුවන් කියලා. ඔව්. අපිත් එක නිකන් බොරුට එල්ලිලා අපිට මේ මඩ ගහන එක. එන්න වැඩක් නැහැ. අපිම කියන්න වහන්න ඕන විදිය. ඔව්. මේ ඔයගේ මටත් අත්දැකීමක් තියෙනවා මේ මගෙත් එක්ක ඉස්කෝලේ මිදපු යාළුවෙක්. අ, එක වෙලාවකදී යාගේ කොන්දේකෙක්කමක් ඇවිල්ලා එක්තරා හ්ම්. විදුහත් එක් ගාවට ගිහින් බෙහෙත් කරලා. හරිද? දැන් අපි කොන්දේකෙක්කමක් කිව්වහම අපි එක්ස්රේ එකක් අරගෙන බලන්න මුලින්. එක්ස්රේ එකට අහුවෙන්නේ නැත්නම් අපිට හරියට හිතා ගන්න බැරි නම් අපි MRI එකක් ගන්නවා. MRI එකක් නෝමල් නම් අපි අල්ට්‍රාසවුන්ඩ් එකක් ගන්නවා. සල්ලි තියෙන කෙනෙක් නම් හෝ පහසුකම් ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ওই තුන හතරම ඔක්කොම එකට කරනවා. කරලා බලන්න අපි අන්තිම ඩයග්නෝස් එකක් ගන්න. එක්ස්රේ එකක්වත් ගන්න නැතුව බෙහෙත් කරපු තැනකින් ලෙඩේ හොඳ වුන්නේ නැහැ කියලා මට කියනවා. මං ආයුර්වේද බෙහෙත් කරා හොඳ වුන්නේ නැහැ. ඉතින් කොහේ ඉතින් ආයුර්වේදේ? ඉතින් අපිත් අහන්නේ ඉතින් කොහේ ඉතින් මේ වගේ තැන්වල ආයුර්වේදේ? කොහෙද තියෙන්නේ මේ වගේ තැන්වල ආයුර්වේද? ඒතර අපි ඩයග්නෝස් එක අරගත්තට පස්සේ ඩයග්නෝස් එකට අදාළවනේ බෙහෙත් කරන්නේ. හර්නියේෂන් එකක් නම් වෙන විදිහකට. එතකොට වෙන මොකක් හරි ෆ්‍රැක්චර් එකක් නම් ඒ වෙන විදිහට. නර්ව් කම්ප්‍රෙෂන් එකක් නම් වෙන විදිහට. නැනදී එහෙමනේ යන්නේ අපි. එතකොට ඩයග්නෝස් එක සම්පූර්ණයෙන් වෙනස්. ඩයග්නෝස් එක මත සම්පූර්ණයෙන් ට්‍රීට්මන්ට් එක වෙනස්. ඒ යන ප්‍රොසීඩර් එක වෙනස්. ඒතර සමහරලාට එක වෙලාවකදී ඒ ප්‍රොසීඩර් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. ඒතර ඒකට ඒ ප්‍රතිකාර ගන්න වෛද්‍යරට අවබෝධය තියෙනවා. අපි මතු කරන කාරණාව තමයි අවබෝධයක් නැති කෙනෙකුට රෙජිස්ට්‍රේෂන් එකක් දීලා ගවර්න්මන්ට් එක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් මේක බලලා දැන් ඉතින් අපිට පල්ලු යන්න බනි. හෙළ හෙළ අවුරුදු 2500 රාවණා යුගය නම් මනම් ඔය කතන්දර කියලා ඉතින් අපිට බනි අවුලක් නැහැ. මේ බුද්ධි මට්ටමක් තියෙනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන්. අපි කියපු එක. ඒක වෙලා තියෙන්නේ මේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන රජයත් එක්ක අවුලක් තියෙනවා මේ රජය කියන්නේ දැන් මේ රජය නෙවෙයි පහුගිය කාලවල වල හිටියේ දැන් මේක දැන්නෙපත් උනේ මේ පහුගිය කාලයක් තිස්සේ හිටපු රජගේ අවුලක් තියෙනවා මොකද දැන් ඒ කියන්නේ ඔය ආයුර්වේද වෛද්‍යවරු ගෘහපද්ධාරී ආයුර්වේද වෛද්‍යවරු කියලා කියන පිරිසක් මේ එහෙම පිරිසක් ඉන්නවා කියන්නේ ඒ කට්ටිය මෙච්චර දුරකට ඉගෙනගෙන තියෙනවා කියලා කියන එක මේවා මේ කියන්නේ මිනිස්සුන්ට ඇත්තටම ගිහින්නේ නැහැ. අර ඔව්. පාරම්පරික වෛද්‍යවරු නිකන් අර හෙළ පාරම්පරික වෛද්‍යවරුත් ඇත්තටම ගැටලුවක් නැහැ. සත්‍ය පාරම්පරික වෛද්‍යවරු නා. මම ඔයිට කලිනුත් මගේ මේකේ මම වීඩියෝ එකක් කරා මේ පාරම්පරික වෛද්‍යවරු ගැන දැන් මේ එහෙම නෙවෙයි අර හෙළ වෙදකම අරවා මේවා කියාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. කොහමද ඉතින් අර අවසාන විදිහට කියන්න තියෙන්නේ මේ මම ඕන තරම් දැකලා තියෙනවා Facebook වලත් අර වගේ මේ වගේ මේ ලෙඩේට කවුද මේ හොඳ මොනවාද බේත් මොනවාද එහෙම කියලා අහනවා විවිධ මේ වගේ ඊට පස්සේ අපි ඔකට මේ රජයේ රෝහලකට යන්න කියලා කිව්වට පස්සේ අපි බැනුත් අහනවා මේ මිනිසුන්ගේ මේ කියන්න තියෙන්නේ Tamanට ලෙඩක් තියෙනවා නම් මොකක් හරි තියෙනවා නම් එක්ක බටහිර වෛද්‍යවරයෙක් ගාවට නැත්නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට පාරම්පරික වෛද්‍යවරයෙක් ගාවට යනවා නම් ඒ වෛද්‍යවරු ලියාපදිංචියක් තියනවාද සත්‍යම ඇත්ත විදිහටම වෛද්‍යවරුද ඒ දේවල් ටික හොයන්න ඒ දේවල් ටික හොයලා දැනගන්න අයිතියක් තියෙනවා සමාජ මාධ්‍යයෙන් බෙහෙත් ගන්න එපා සමාජ මාධ්‍යයෙන් බෙහෙත් අහන්න එපා රෝගියා වෛද්‍යවරයා ගාවට යන්න රජයේ වෛද්‍ය පද්ධතියක් තියෙනවා බටහිර ආයුර්වේද ඔය දෙකම රජයේ මේ ආයුර්වේද රෝහලකට යන්න ඔය වගේ ලෙඩක් තියෙනවා නම් ඒ ගියාට පස්සේ එතනින් වැඩි විස්තර මේවා වෙයි නැත්නම් අපි බලන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක කොහොමද යන්නේ කියලා නැත්නම් උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු ඇති තරම් ඉන්නවා මේ ලංකාවේ ඔවුන්ගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඒවට ඒකට සම්බන්ධ වෙන්න ඔවුන් එක්කෝ ඔවුන්ට කරන්න ඔවුන්ට ඒකට ප්‍රතිකාර කරන්න බැරි නම් ඒ ස්ථානයේදී එක්කෝ රෝහලකට යොමු කරයි නැත්නම් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හරියන්නේ නැත්නම් බටහිර වෛද්‍යවරයෙක් යොමු කරයි ඒ විදිහට තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා මේවා සම්බන්ධයෙන් තීරණ ගන්න. අනිවාර්යෙන් මේ මොකද තමන්ගේ සෞඛ්‍ය තමන්ගේ අතේ තියෙන්නේ. තමන්ගේ ජීවිතය ඔව්. තමන්ගේ අතේ තියෙන්නේ. ඒතකොට තමන් මොකක් හරි රිස්ක් එකක් ගන්නවා හරි තමන් මොකක් හරි දෙයක් තීරණයක් තීන්දුවක් ගන්නවා නම් ඒකේ වගකීමක් තමන්ගේ පිටටම එනවා කියලා අමතක කරන්න එනවා. එපා. මොකද ඔය බෙහෙත් කරන මිනිස්සු ඊට පස්සේ වග කියන්නේ නැහැ. හ්ම්. නිසා කල්පනා කරලා හොයලා බලලා මොලේ කල්පනා කරලා
බෙහෙත් ටික කරගන්න කියලා තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ.